අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ ගැඹුරේම සැඟවිලා තිබුණු ඒ කාලේ මුළු ලෝකෙම පුදුම කරවපු ශ්‍රී ලාංකික තාක්ෂණයක් ගැන. මේක ඇත්තටම අපේ මුතුන් මිත්තන් ලෝකෙට දීපු ඒත් කාලයත් එක්ක අපිටම අමතක වෙලා ගියපු උරුමයක් ගැන කතාවක්. ඉතිහාසයේ බිහුණ විශිෂ්ටතම ආයුධයක් තමයි මේ ඩමස්කස් කඩුව කියන්නේ. මේ කඩුවේ තියෙන බව ගැන කියවෙන්නේ නිකම්ම අහසේ පාවන පිහාටුවක් උනත් දෙකට පලන්න පුරුවන් කියලයි. ඒ වගේම පුදුමාකාර ශක්තියක් තිබුණ මේ කඩුවට යුරෝපයේ කුරුසු යුද්ධ භටයෝ පවා හොඳටම බය වෙලා හිටියා. හරි. එතකොට ප්‍රශ්නේ තමයි මුළු ලෝකෙම බය කරපු මේ වගේ කඩුවක් හදන්න ඕන කරන ඒ සුපිරිම වානේ. ඒ කියන්නේ ඒ කාලේ ලෝකෙ තිබුණ හොඳම වානේ. ඇත්තටම ආවේ කොහෙන්ද? ඒකේ රහස තිබුණේ ගොඩක් අය හිතාගෙන හිටපු තැන නෙවෙයි ඊට වඩා ගොඩක් දුර තැනක. ඒ ලෝක ප්‍රකට වානේවල රහස සැඟවිලා තිබුණේ වෙන කොහෙවත් නෙවෙයි අපේම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ. ලෝකේ විශිෂ්ටතම වානය නිෂ්පාදනය වුණේ මෙන්න මෙහි. ඉතින් කාලයත් එක්ක වැළලිලා ගිය මේ රහස ආයමත් ලෝකෙට හෙළියුනේ කොහොමද? ඒ කතාව පටන් ගන්නෙ එච්චර ඈතක නෙවෙයි මෑතක දිවුණු පුරාවිද්‍යාත්මක සොයා ගැනීමකින්. මේ හැමදේම පටන් ගන්නේ 1990 ගණන්වල. සමනලවැව ජලවිදුලි ව්‍යාපෘතිය හදනකොට බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥවරයෙක් වන ගිලියන් ජූලෙෆ් සහ එයාගේ කණ්ඩායම කැණීම් කරනවා. අන්න එතකොට තමයි කඳු බෑවුම් පුරාම විසිරලා තිබුණු අමුතුම විදිහේ මැටියුදුන් 100 ගාණක් හම්බ වෙන්නේ. මෙතරදී තමයි විද්‍යාඥයෝ ලොකු ප්‍රහේලිකාවක පැටළුනේ. බලන්න යකඩ උණු කරන්න සෙල්සියස් අංශක 1500කටත් වඩා වැඩි රස්නයක් ඕනේ. සාමාන්‍යයෙන් ඒ කාලේ කරේ මිනිස්සු මයිනහම් පාවිච්චි කරලා උදුනට හුලං බිමින එක. ඒත් පුදුම දේ කියන්නේ සමනල වැවෙන් හම්බ වුණු එකම උදුනකවත් අර මයිනහම් බට සවි කරන්න සිදුරක් තිබිලා නැහැ. ඉතින් එතකොට කොහොමද මේවා වැඩ කළේ? හරි මේ ප්‍රශ්නෙට උත්තරය තිබුණේ සෝබාදහම ඇතුළෙමයි. ඇත්තටම ඒක තමයි මේ තාක්ෂණයේ තිබුණු පුදුමම කොටස. අපේ මුතුන් මිත්තන්ගේ නුවණ බලන්න. එයාලා මේ උදුන් ඔක්කොම හදලා තිබුණේ කඳුවල බටහිර බෑවුම්වල. හරියටම නිරිත දිග මෝසම් සුළඟ වදින පැත්තට. ඒ කියන්නේ ජුනි මාසේ ඉඳන් සැප්තැම්බර් වෙනකන් ස්ථාවරව හමන තද හුළඟට කෙලින්ම මුහුණ දෙන විදියට. එයාලා සෝබාදහමම තමන්ගේ මයින්හම කරගෙන. මේක වැඩ කරන විදිය හරිම පුදුමයි. හිතන්නකෝ කඳු බෑවුම දිගේ වේගෙන් එන හුළඟ උදුනේ ඉස්සරහා තියෙන විවරෙන් ඇතුල් වෙනවා. ඊට පස්සේ උදුන ඇතුලේ තියෙන පටු කුහරයක් හරහා යනකොට ඒ හුළඟේ වේගය තවත් වැඩි වෙනවා. හරියට හෝස් එකක කට තද කරාම වතුර විදින වේගය වැඩි වෙනවා වගේ. ඉතින් කිසිම කෙනෙක් මහන්සි වෙන්නේ නැතුව ස්වභාවික හුළඟෙන්ම උදුන ඇතුලේ කින්න තව් ගාලා ඇවිලෙනවා. මේ සරල ක්‍රමෙන් කිසිම මිනිස් ශ්‍රමයක් නැතුව සුළඟේ බලයෙන් විතරක් උදුන ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1600ක් දක්වා වැඩි කරගන්න යාලට පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ යකඩ උණු කරන්න අවශ්‍ය උෂ්ණත්වයටත් වඩා ඒක වැඩි. මේකේ තියෙන විශේෂම දේ මොකක්ද දන්නවද? මේ ක්‍රියාත්මක වෙන්නේ අද කාලේ ජෙට් එන්ජිමක් වැඩ කරන වායුගතික මූලධර්මයමයි. ඒ කාලේ ලෝකේ වෙන කොහෙවත් සුළං බලය විතරක් පාවිච්චි කරලා වැඩ කරපු මේ වගේ කාර්මික උදුන් තිබිලා නැහැ. මේක ඇත්තටම තමන්ගේ කාලයට වඩා 100 ගාණක් ඉස්සරහින් තිබුණු තාක්ෂණයක්. හරි. දැන් අපි මේ විශ්මිත තාක්ෂණය ගැන දන්නවා. එතකොට මේකෙන් එහාට ගිහින් මේක ලෝකෙට කොයි වගේ බලපෑමක් ඇති කරාද? මේකේ තිබුණු ආර්ථික වටිනාකම මොකක්ද? අපි ඒ ගැන බලමු. මේ සුළං උදුන් වලින් හැදුවේ වූඩ්ස් වානේ කියලා හඳුන්වන විශේෂ වානේ වර්ගයක්. අපි මේ කතාව පටන් ගනිද්දිම කතා කරපු අර ඩැමස්කස් කඩුව වගේ ලෝක ප්‍රකට ආයුධ හැදුවේ අන්නේ වානේ වලින්. කාබන් ප්‍රතිශතය ගොඩක් වැඩි නිසා මේ වානේ හරිම ශක්තිමත්. ඒ වගේම මුවහත ගොඩක් කල් තියාගන්නත් පුරුලම්. මේ කතාවට හොඳ ඓතිහාසික සාක්ෂි තියෙනවා. 12 වෙනි සියවසේ හිටපු අල් ඉඩ්රිසි කියන අරාබි භූගෝල විද්‍යාඥයා පැහැදිලිවම ලියලා තියෙනවා මෙහෙම ලෝකයේ ඇති හොඳම වානේ ලැබෙන්නේ සරන්ඩිප් දූපතිනි කියලා. සරන්ඩිප් කියන්නේ එදා අරාබිවරු ශ්‍රී ලංකාවට පාවිච්චි කරපු නම. මෙතරදී අපි තීරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක නිකම්ම ගමක දෙතුන් දෙනෙක් කරපු පොඩි කර්මාන්තයක් නෙවෙයි. මේක මුළු ලෝකයටම වානේ සපයපු දැවැන්ත කාර්මික මෙහෙයුමක්. පුරාවිද්‍යාඥයෝ ඇස්තමේන්තු කරන විදියට මේ වගේ උදුන් 7000කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඒ කාලේ අපේ රටේ කඳුකරය පුරාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. හිතාගන්නකෝ මේ කර්මාන්තයේ තිබුණු දැවන්තකම. ඒත් මේ තරම් දියුණු ලෝකෙටම සැපියුම් ලබා දීපු මේ දැවන්ත කර්මාන්තයට අන්තිමට මොකද වුනේ? අපි දැන් බලමු මේ අමතක වෙලා ගිය උර්මය ගැන. අද සමනල වැව නිහඬයි. ඒත් අවුරුදු 10 ගානකට කලින් මේ කඳු මුදුන් පුරා ගිනිදැල් ඇවිලෙන්නේ නැති
ලෝකෙටම වානේ හදපු යකඩ මිනිස්සු මෙහි ජීවත් වෙන්නේ නැති. පුදුම දේ තමයි සබාදහමේ හුළඟ පාලනය කරලා ලෝකෙටම බඩු සපයපු මේ මුළු කර්මාන්තයමයි කවදා හරි දවසක ඉතිහාසයෙන් සම්පූර්ණයෙන්ම මැකිලා ගියා. ඉතින් අන්තිමට අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නයයි අපේ මුතුන් මිත්තන්ගේ නැති වෙලා ගිය මේ වගේ තවත් කොච්චරනම් පුදුම හිතන තාක්ෂණික දැනුමක් මේ පොළොව යට තවමත් අපි ආයෙ හොයාගන්නකම් බලාගෙන සැඟවිලා ඇද්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.